ඉතින් අද මම කරන්න යන්නේ මගේ කම්මැලි දවස වාර්තික බෙදා ගන්න එක. ඊට කලින් කියන්නෝනේ වීඩියෝ එකක් කරන්න ගන්නේ මාස 8කට 10කට විතර පස්සේ මම වීඩියෝ කරන්න නැතුවමයි හිටියේ. ඒ කියන්නේ කරන්න තරම් වෙලාවක් තිබිලා තියෙන්නේ කම්මැලිකම ප්‍රධාන හේතුව. ඒ හින්දා වීඩියෝ එකක් කරේ නැහැ. මම තමයි වැරදි. කමක් නැහැ කොහොමද ආයෙත් දැන් ගන්න පටන් ගත්තා. දැන් දාගෙන තමයි හිතාගෙන ඉන්නේ. කොහොම හරි අද ඒකේ පළවෙනි වීඩියෝ එක විදිහට මගේ සාමාන්‍ය කම්මැලි දවසක් ගැන තමයි වීඩියෝ එක කරන්නේ. අද මට කරන් තියෙනවා චුටි වැඩ ටික. වෙලාව 1:29යි. ඉතින් මුලින්ම තියෙනවා වීඩියෝ එකක් හදන්න. ඊට පස්සේ තියෙනවා හිතාගෙන මොකද කරන්න තියෙන්නේ කියලා. කොහොමද බලමු මොනවද කරන්න ඕනේ කියලා. කොහොමද මම මේක කරන්නේ? මගේ පළවෙනි වීඩියෝ එක කියන්නේ ගොඩ කාලයකට පස්සේ කරන පළවෙනි වීඩියෝ එක. ඔයාලට කියන්න ඕනේ ඉන්නේ මට මම ආයි වීඩියෝ ගන්න පටන් ගත්තා කියලා. අන්න ඒක තමයි වීඩියෝ කරන්නේ. නැත්තම් මේකේ ලොකු දෙයක් නෑ. එහෙම කියලා බලන්න තියෙන්න තිබා. බලමු මොකද වෙන්නේ කියලාද. නා කිව්වාගේ මුලින්ම වීඩියෝ එඩිට් කරන්න පටන් ගත්තා. වීඩියෝ එක 6ට කලින් තමයි දාන්න තිබ්බේ. සින්දු 6ක් වගේ තමයි දාලා පොඩි ලිස්ට් එකක් හදන් තිබ්බේ. ඒක විනාඩි 10කින් වගේ දාන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒකේ වීඩියෝ එකේම thumbnail එකත් හදුවා විනාඩි 5න් මෙච්චරලා ගියන්නේ. ඕක තමයි ඩිස්ප්ලේ එක කියලා වැඩකට තිබ්බේ. ඒ ටික ඔක්කොම ටික කමෙන්ට් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒක එක්ස්පෝර්ට් කරන්න කියලා තිබ්බේ. Used to argue just to be right. Lose my peace over one text reply. Let small things run my mind like every comment was life or die. දැන් එක්ස්පෝර්ට් එක කරගන්න තියෙන්නේ මම සාමාන්‍යයෙන් 480p වලින් දැන් එක්ස්පෝර්ට් කරගන්නේ. කොහොම හරි වේගයෙන් මීඩියම් එකට දාලා එක්ස්පෝර්ට් එකක් කරගත්තා. කොහොමත් ඔක කරන්නේ විනාඩි 5ක් වගේ සාමාන්‍යයෙන්. ඉතින් කතා කරමුනා. ඉස්සරහටම කරන්න හිතන වැඩ ටිකක් තියෙනවා. මම දැන් කළුතර තව දවස් ගානකින් අම්බලම් ගොඩ යන්න තියෙනවා. මේ වැඩ වගේ තියෙනවා. එතකොට හේදමුත් වීඩියෝස් කියන සාමාන්‍ය මම හිතන්නේ සතියට වීඩියෝ එකක් දාන්න අනිවාර්යෙන් කොහොම හරි කරලා දාන්න වෙනවා. මම channel එක දැන් නිකන් අර පාඩුවට ගිහින් ඉන්නේ. එක්ස්පෝර්ට් එක කියලා ඉවරයි. මම තමයි හිතාගෙන ඉන්නේ ලොකුවට මේකක් නෑ සාමාන්‍ය නෝමල් එකේ වීඩියෝ දාන්න. කොහොමද ගොඩ දුරට එළියට යවීම. යාද මේක ඉතින් නිකන් මට පළවෙනි වීඩියෝ කරන්න හින්දා මෙහෙම දාන්නේ. නැත්තම් මම මෙයා ඩේ ව්ලොග් කියන්නේ මගේ නිකන් නෝමල් ගෙදර ඉන්න එක දාන්න වැඩක් නෑ ඉතින් බලන්නේ නෑනේ ගොඩක්. අදිනවට බලන්න මම පළවෙනි එකේ හින්දා මේ. ඒකට හලකින් දාප පළවෙනි එකේ. කොහොම හරි කොහොම තමයි අද වැඩ ටික වෙන්නේ. දැන් අපිට මේක අප්ලෝඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ තව මොනවා තියෙද්ද දන්නේ වැඩ. ඒක බලමු. තව එක මගේ TikTok එකයි Insta එකයි තියෙනවා. Facebook page එකකුත් තියෙනවා. මේකෙන් followers 20 ගණන් දුක තියෙන කමන්නේ. ඔක්කොම follow කරගෙන යන්න. මම කොහෙන් හරි වැටේ කමන්නේ. කොහොම follow කරන් 1 2 3 follow කරගෙන යන්න. හරි. ඔයාලගේ තින් කොහොමද ජීවිතේ? මගේ නම් අවුල් ගොඩයි. මම මේ වින්නේ දැන් පුදුමයි. කමක් නැහැ මොහරි ඉන්න try කරපමු මේ. දැන් බලමු කොහොමද අප්ලෝඩ් එක කරන්න කියලා. අප්ලෝඩ් එක කරමු මුලින්ම ඉතින් ස්ටුඩියෝ එකේ ෆයිල් එක සිලෙක්ට් කරලා normal දාන්න කලින් වීඩියෝ එකේ details ටික copy කරගෙන දාන විදිය thumbnail එක තෝරලා දාන කට්ටිය දන්නවා ඉතින් normal දාන තියෙන්නේ. ඊට පස්සේ ඒකේ option ටික දීගෙන තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අන්තිමට තියෙන්නේ schedule කරන්න තියෙන්නේ කොහොම ටික දාලා කොහොමද අවසානයට කලින් දාගන්න පුළුවන් වුණා. Finally found a place called home. No trophies, no gold chain. අප්ලෝඩ් එකක් කරලා ඉවරයි. දැන් මේකට නම් ඉන්න තියෙන පැයක් විතර පැයක් නේ පැය භාගයක් විතර. යයි කොහොමත් ඕක හරියට සිග්නල් සෙට් වුණා.
හච්නේ හච්චින්ද පොඩ්ඩක් සිගනල් කේස් ඇතිව බලු පිත්තකම් මට ඇත් ගලව 2,000 years later. ඉන්න බලු කුක්කා හේ අයිය ඉතින් පිට දැන් කරන දැන්න නිකම් බලන්න කතා කරන්න දෙවරුත් නෑ නේද ඊළඟට දැම්ම අම්බලම් උඩ යනවා ඒක කතා කරා ඊට පස්සේ ගියාට පස්සේ හිස්ස ටික බලන්න මේ ටිකේ ඩිසයින් වැඩක් නෑ ඒක ගියන් කරන්නේ කම්මැලි මේකට මම කම්මැලි දවසක් කියලා හරිම කම්මැලි කිසිදයක් කරන්න හිතෙන්නේ නෑ කතර තනියෙන් ඉඳි ටීම් සීන් එක තමයි දැම්ම හරි බයිනවා එහෙම ඉතින් අම්මා බයින්න එපා දැන් මේක බලන්න හරි පිට කරන්න වෙන්නේ නැත්තර 2 hours later. කොහොම හරි දැන් වීඩියෝ අප්ලෝඩ් වෙලා ඉවරයි තව කරන්න දෙයක් නැහැ දැන් මට බඩගින්නට මං හිතුවා කඩින් ගියේ What? බලමු හරි ගියනේ ඊපස්සේ ඒකත් කමු ඒකත් ඔයාලත් එක්ක කොහොමද කොට වීඩියෝ එකේ කරන්න දෙයක් තියෙන්නේ නැත්නම් වීඩියෝ එකේ හිස් නිකන් මම මේක හදනවා ඒක දන්නෙත් නැහැ ඉතින් නෝඩ දාන්න මෙන්න මේකෙන් තමයි ඔඩර් එක දාන්නේ නේද ඒක සාමාන්‍යයෙන් 10 දුර තියෙන කීයද තිබ්බේ තමයි දානවත් මොකක්ද මේ බර්ගර්ස් පොයි චප්ප කියලා තමයි ඔය එකක් දන්නේ මම බිරියානි එකක් දාගත්තා ඊට පස්සේ මට තව බර්ගර් එකක් ඕනේ නකලින් ප්‍රගායකෙන් දීපේකට පත් කරන්න 2,000 years later. හරි අපි දිනේ දැන් උඩට ප්ලීස් හරි උඩට ඔඩර් එක පිට තියෙනවා මොනවද ෂේප් එක 2 hours later. ඔය තමයි ආයි දැන් මම කන්නේ කණීක මේක ෆුඩ් බ්ලොග් කියන්නේ මේක බල බලන්න පරස්කල් කාලෙන්න 2,000 years later. කොහමද ගොඩ වෙලාද පස්සේනේ කෑම ගැන කියනවා නම් තරගම් භාගෙම තුරු කර ඒකේ පොඩි ස්ටෙච් මේ වඩන්න කොට කෑම ගැන කියන්නේ නෙවෙයි මං කොහොම හරි අද දවසේ දැන් ඔහොම තමයි දැන් හවස් වෙලා කියන්නේ දැන් 6ටත් ළඟ ඔය විදිහට තමයි දවස් ගියේ කම්මැලි දවසමගේ එතනමද වැඩක් කරගෙන යනවා එඩිට් කරපු විතර කියනවා කියන්නේ හිතාගෙන කියන්නේ මොකක් කරන්නේ මට කරේත් ඒක විතරයි හොඳයිද නැද්ද කොහොමද හොඳ නැතිද ගොඩක් අය නිකන් ඉතින් දවස ගැන මොකක්ද බලන්න කොහොම හරි කමන්නේ ඊළඟ ඒවා කරන්න දේවල් හරි සජෙෂන් හරි අයිඩියාස් හරි ඕන දෙයක් ඉතින් කමෙන්ට් කරගෙන යන්න ඊට පස්සේ මම කලින් කිව්වා වගේ TikTok එකයි Insta එකයි Facebook page එකයි මේවා යට description එකේ දාලා තියන්න නැත්තම් සර්ච් කරලා දැන් අපල ඔක්කොම එකම යුසර් නේම් එක ගොඩ දුර තියෙනවා ඒවත් ෆලෝ කරගෙන එහෙනම් මුත් වීඩියෝ එකකින් හම්බෙමු බයි